ඕනම කෑමක් රහට හදාගන්න පුළුවන් රහසක් ගැන කියලා දෙන්නද? එහෙනම් ඉතින් එන්නකො මගෙත් එක්ක අපි හදලා බලමු. අපිට මුලින්ම ඕන වෙනවා කොත්තමල්ලි. මම මෙතනදී කොත්තමල්ලි ග්‍රෑම් 60ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මහදුරු ඕන වෙනවා. මෙතන මම මහදුරු ග්‍රෑම් 25ක් අරගෙන තියෙනවා. මෙතන මම සූදුරු ග්‍රෑම් 30ක් අරගෙන තියෙනවා. මෙතන මම උළුහල් මේස හැන්දක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම ගම්මිරිසට මේස හැන්දි දෙකක් අරගෙන තියෙනවා. තව මම අබ මේස හැන්දක් අරගෙන තියෙනවා. ඊට පස්සේ කුරුඳු කෑලි 3-4ක් වගේ අරගෙන තියෙනවා. එනසල්ලට 6ක් අරගෙන තිනවා. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් එනසල්ලට 10ක් විතර එකතු කරගන්න. ඒ වගේම කරාමනටිත් 10ක් විතර මම අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට රම්පා ඕන. රම්පා චුට්ටක් වැඩියෙන් ගන්න. ඒ වගේම වේල්ල මිරිස් කරල් 5ක් විතර අරගෙන තියෙනවා. ඊට පස්සේ මම බේලියුස් අරගෙන තියෙනවා. මේක අත්‍යවශ්‍යම නෑ. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ගන්න. ඒ වගේම තව කරපිංචා තියෙනවා. කරපිංචා නම් චුට්ටක් වැඩියෙන් එකතු කරගන්න. එතකොට අපි මේ හදන කළු පහේක ගොඩක් සුවඳයි. ඒ වගේම හරිම රසයි. අපි දැන් ඇතිලියක් ලිපේ තියලා ගින්දර අඩු කරලා අපි අපේ කොත්තමල්ලි එක මේ විදියට දාගෙන අඩු ගින්දරේ කබල බැදගමු. මෙන්න මේ වගේ ප්‍රමාණයට බැදුනට පස්සේ අපි අපේ කොත්තමල්ලි එක අයින් කරගමු. වැඩි කර කරගන්න එපා. ඊට පස්සේ අපි අපේ මහදුරු ටික එකතු කරගමු. ඊට පස්සේ සූදුරු ටිකත් මේ විදිහට එකතු කරගමු. දැන් මේ දෙක අපි හොඳට කබල බැදගමු. අපේ සූදුරු මාදුරු එකත් මෙන්න මේ විදිහට බැදුනට පස්සේ අපි ලිපෙන් අයින් කරගමු. මේ විදිහට ගොඩාක් වෙලාවට කළු වුණා කියලා ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ විදිහටම අනිවාර්යයෙන්ම අපි මේක බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගමු අපේ උණුහල් ටික. ඊට පස්සේ අපි අපේ අබ ටිකත් මේ විදිහට එකතු කරගමු. ඊට පස්සේ ගම්මිරිස් ටිකත් මේ විදිහට එකතු කරගමු. එකතු කරලා උළුහල් ටිකත් සාමාන්‍යයෙන් බැදෙනකන් අපි මේක බැද ගන්න ඕනේ. මේ උළුහල් ටිකත් මේ විදිහට බැදීගෙන ඉද්දි දැන් ඔයාලට පේනවනේ අපේ අබ ටිකත් හොඳට පුපුරනවා. එහෙනම් අපි දැන් මේකත් ලිපෙන් අයින් කරගමු. ඊට පස්සේ අපි එනසල් කරාමනට කුරුඳු පොතු ටිකත් එකතු කරගමු. ඊට පස්සේ අපි බේලියුස් ටිකත් මේ විදිහට එකතු කරගමු. දැන් අපි මේ ටිකත් හොඳට බැද ගන්න ඕනේ කර ගන්න නැතුව. දැන් මේ ටිකත් ලිපෙන් අයින් කරගමු. ඊට පස්සේ අපි රම්පා ටිකයි කරපිංචා ටිකත් එකතු කරගමු. මතක තියාගන්න ඕන දෙයක් තමයි රම්පා කරපිංචා දාද්දී වැඩිපුර දාගන්න. එතකොට තමයි අපේ කළු කුඩු එකේ සුවඳ, පාට, රසය ගොඩාක්ම වැඩි වෙන්නේ. අපි දැන් රම්පා කරපිංචා ටිකත් ලිපෙන් අයින් කරගමු. අපි අන්තිමට වේලිච්ච මිරිස් කරාට එකතු කරලා ඒකත් සාමාන්‍යයෙන් චුට්ටක් අපි බැදගමු. හරි අපි දැන් අපේ මිරිස් කරා ටිකත් ලිපෙන් අයින් කරගමු. ඉතින් මේ තියෙන්නේ අපි බැදගත්ත අපේ කුළු බඩු ටික. අපි ඒක කර කරගන්නෙත් නැතුව ගොඩාක් අමෝටත් නැතුව හරි ලස්සනට අපි බැදගෙන තියෙනවානේ. එහෙනම් අපි දැන් මේක චූටි වෙලාවක් තියමු. මොකද මේක රස්නේ නිසා අපිට බ්ලෙන්ඩර් කප් එකට රස්නේ පිටින් දාන්න බෑ. ඒක නිසා අපි චූටි වෙලාවක් තියමු මේක නිවෙනකම්. හරි දැන් අපේ මේ අපේ 3/1 රස්නේ හොඳටම අඩු වෙලා තියෙන්නේ. අපි දැන් බ්ලෙන්ඩර් කප් එකට දාලා අපි මේක බ්ලෙන්ඩ් කරගමු. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩර් එකට දාලා හදාගත්ත බැදපු 3/1. ඉතින් අපි මේකට සාමාන්‍යයෙන් කළු පහේ කියලාත් කියනවා. ඉතින් මේ විදියට හදාගත්තාම මස් එකකට, මාළු වලට, වැව් මාළු වලට, වගේම සෝයා මීට් එකකට උනත් දාපුවම මේක මාරම රසයි. ඔයාලට ඕනනම් පුළුවන් මේ විදියට හදාගෙන ඒක මේ කියන්නේ පෙනේරකින් වගේ හලා ගන්න. හැබැයි මම නම් එහෙම හලන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් හලා ගන්න. ඉතින් ඕගොල්ලෝ බැදපු 3/5 චුට්ටක් මේ විදියට හදලා බලන්නකෝ. හැම කෑමක්ම රස ගන්නවන්න පුළුවන් මේ කොළු බඩු එකේ.